හෙල්ලෝ ගයිස් කොහොමද ඔයාලට? ඔයාලා ළඟදී ඩුබායි එන්න බලන් ඉන්නවද? එහෙනම් මේ වීඩියෝ එක අනිවාර්යෙන්ම ඔයාලට. ඩුබායි වල සාර්ථක වෙන අය සහ අසාර්ථක වෙන අය අතර ඔයාලා දන්නවද වෙනස මොකක්ද කියලා? කීයක් හම්බ කරගන්නවද කියන එක නෙමෙයි වෙනස තියෙන්නේ. කීයක් ඉතුරු කරගන්න කියන එකයි වෙනස තියෙන්නේ. ඒක නිසා මම අද ඔයාලට මේ වීඩියෝ එකෙන් අරන් ඉන්නේ ඩුබායි වල එකමඩේෂන් ගැන. ඔයාලත් මාත් එක්ක රැඳිලා ඉන්න. මේ වීඩියෝ එක ඔයාලට. ඩුබායි ආපු අය ඩුබායි එන්න ඉන්න අය ගොඩක් ලොකු වැරද්දක් කරනවා. මම කියන්නම් මොකක්ද ඒ වැරද්ද කියලා. ඔයාලා ඩුබායි ආපු ගමන් ලොකු රූම් ලොකු එපාර්ට්මන්ට් හොයන්න එපා. ඔයාලා ජොබ් එක සෙට් වෙනකම් පොඩි බෙඩ් ස්පේස් එකකට යන්න. ජොබ් එකේ ඔෆර් ලෙටර් එක ඇවිල්ලා අස්සම් කරලා එතන පොඩ්ඩක් ගාණක් ඉතුරු වුණාට පස්සේ ලොකු රූම් එකකට යන්න. සමහර අය ඇඩ්වාන්ස් කියනවා. මොකද ඩුබායි වල මාසයක් දෙකක් සර්වයිව් වෙන්න ඩිරම් 3000 4000ක් යනවා. ඔයාලා ඩිරම් 1000ක 1500ක රූම් එකට ගියොත්. අද වීඩියෝ එකෙන් මම අද ඔයාලට කියනවා ඩුබායි වල එකමඩේෂන් ගැන දැනගන්න ඕන ඔක්කොම කරුණු ටික මම ඔයාලට කියනවා. ඒකින්ද මාත් එක්ක රැඳිලා ඉන්න මේ වීඩියෝ එක ඔයාට. ඩුබායි එන්න ඉන්න කෙනෙක්ට හරි ඩුබායි වල ඇවිල්ලා අලුතෙන් සර්වයිව් වෙන්න හදන කෙනෙක්ට. ඩුබායි වල ප්‍රධාන වශයෙන්ම තියෙන එකමඩේෂන් තමයි බෙඩ් ස්පේස් තියෙනවා, ෂෙයාරින් රූම් තියෙනවා, මාස්ටර් රූම් තියෙනවා, ස්ටුඩියෝ ඇපාර්ට්මන්ට් තියෙනවා. ඔයාලා ජොබ් එකක් කරනවා නම් එතකොට කම්පැනි එකමඩේෂන් උත් තියෙනවා. ඔයාලට බෙඩ් ස්පේස් ගැන කියනවා නම් බෙඩ් ස්පේස් තියෙනවා 400 ඉඳන් 900 වෙනකම් තියෙනවා. ඔයාලට ෂෙයාරින් රූම් ගැන කියනවා නම් ෂෙයාරින් රූම් එකක් ඩිරම් 700 ඉඳන් ඩිරම් 1500 වෙනකම් වෙනවා. ඔයාලට ඒකේ ඉන්න පුළුවන් ඔක්කොමත් එක්ක එකතුලා උපරිම 4 දෙනෙක් වගේ ඉන්න පුළුවන්. එතකොට ඒ ෂෙයාරින් රූම් එකේ ස්ටුඩියෝ ඇපාර්ට්මන්ට් එකේ ඔයාලට කිචන් එක බාත්රූම් එක ඔක්කොම එකට තියෙන්නේ. ඔයාලට ඩබල් බෙඩ් එකක් දාලා හොඳට ලොකුවට තියෙනවා. ඔක්කොම එක රූම් එක තමා තියෙන්නේ ස්ටුඩියෝ ඇපාර්ට්මන්ට් එක. එතකොට තව තියෙනවා කම්පැනි එකමඩේෂන්. ඒක ඩිෆෙන්ඩ් වෙනවා ගයිස් ඔයාලට හම්බෙන ජොබ් එකත් එක්ක. ඒ අයට ඒ එකමඩේෂන් තියෙනවා. කම්පැනි එකමඩේෂන් ගැන කියනවා නම් කම්පැනි එකමඩේෂන් තියෙන්නේ එක එක වැඩ කරන ඔයාලා වැඩ කරන ඔයාලා වැඩ කරන තැන් එක වෙනස්. ඒක හොටෙල්ස් තියෙනවා, රෙස්ටුරන්ට් තියෙනවා. මේ වැඩ කරන තැන් වලින් තැන් වලට ඔයාලා වෙනස් වෙනවා. කම්පැනි එකමඩේෂන්. මගේ ගෲප් එක සංසත් ගෲප් එක අපේ එකමඩේෂන් තියෙන්නේ JVC වල. එතකොට ඒකේ හොඳයි ඇත්තටම කැම බීම වා දෙනවා. ඔයාලට ඉන්න පුළුවන් හොඳට නිදාසේ. මම දන්නවා ඒක උත්තරම හොඳ කම්පැනි එක හොඳ එකමඩේෂන් තියෙනවා ඒ වගේ. හොඳ කම්පැනි එක හොඳ එකමඩේෂන් තියෙනවා. ඒක රෙස්ටුරන්ට් එකෙන් රෙස්ටුරන්ට් එකට, හොටෙල් එකෙන් හොටෙල් එකට එක එක අයට එක එක එකමඩේෂන් තියෙනවා. එතකොට ඒ වගේ තමයි ගයිස් මෙහි තියෙන එකමඩේෂන්. ඔයාලට මම කියන්නේ ඔයාලා මෙහෙට මුලින්ම එනවා නම් අනිවාර්යයෙන්ම ජොබ් එකක් හොයාගන්න කලින් ඔයාලා යන්න ඕනේ බෙඩ් ස්පේස් එකක ඉන්න ඕනේ. බෙඩ් ස්පේස් එකක ඉඳියට පස්සේ ඔයාලට මාස දෙක තුනක් ඉන්න ඕනේ. ඩිරම් 603ක් කියන්නේ 1800. ඔයාලා ඉන්න මෙහෙට ආපු ගමන් බෙඩ් ස්පේස් එකක ඉන්න. බෙඩ් ස්පේස් එකක ඉඳලා මම කියන්නේ ඔයාලට සල්ලි තියෙනවා නම් ඒ වගේ එකක ඉන්න කියලා. මම මේ කියන්නේ ලංකාවේ ඉඳන් දුප්පත් ළමෙක් මෙහෙට ඇවිල්ලා සර්වයිව් වෙන විදිය. උදෙක් මේක ඔයාලගේ සල්ලි තියෙන මිනිස්සුන්ට කිසිම අදාළත්වයක් නැහැ. ඒක ඔයාලා මේ වීඩියෝ බැලුවේ නැතත් කමන්නේ. මම මේ කියන්නේ ගමේ ඉන්න කෙල්ලෙක් කොල්ලෙක් මෙහෙට සල්ලි ටිකක් අරගෙන මෙහෙට ඇවිල්ලා ගේමක් ගහන්න ඉන්න එන කොල්ලෙක්ට විතරයි මම මේ කියන්නේ. නැතුව මම මේ සල්ලි තියෙන මිනිස්සුන්ට මේ වීඩියෝ එක දාන්නේ නැහැ. ඒක තමයි ගයිස් මෙහෙට ගොඩක් එන අලුත් ළමයි කරන්නේ ආපු ගමන් ගොඩක් ක්‍රවුඩඩ් ඒරියා වලට යනවා. ඔයාලා දන්නවා මෙහි ගණන් වැඩිම එකමඩේෂන් තියෙන්නේ ජුබයි මරීනා, පාම් ජුමේරා, ඊට පස්සේ JVC, එතකොට ඉන්ටර්නෙට් සිටි ඒ වගේ තැන් වලට යනවා. එතකොට ගොඩක් වෙන්නේ ඉතිරියක් වෙන්නේ නැහැ. ජොබ් එකක් හම්බ වෙනකන් ඔයාලා ඒ වගේ තැනක ගියොත් ලොකු වියදමක් යනවා. ඒකින්ද මම කියන්නේ සාමාන්‍ය කරාමා, අල්නදා, අල්කුසස් ඒ වගේ සතුවා මම කියන්නේ සතුවා යන්න කියලා. ඒ වුණාට ඔයාලට පොඩ්ඩක් ජොබ් එක සෙට් වෙනකන් සාමාන්‍ය ඩිරම් 400ක් 500ක් 600ක් වගේ පොඩි මුදලක් දීලා මාස දෙකක් වගේ කට්ටක් ගන්න. ඊට පස්සේ හොඳ ජොබ් එකක් ආවට පස්සේ ඔයාලට ඔෆර් ලෙටර් එක ආවට පස්සේ ඔයා ඔෆර් ලෙටර් එක අස්සම් කරාට පස්සේ දැන් ඔයාලට සැටිස්ෆයි වෙනවා. ඔෆර් ලෙටර් එක අස්සම් කරලා තියෙන්නේ අවුලක් නේ, වීසා එකක් ගහලා තියෙන්නේ, ඊළඟ මාසේ පඩියක් දෙනවා. එතකොට ඔයාලට පුළුවන් චේන්ජ් වෙන්න එකමඩේෂන් එක. අල්නදා වගේ තැනකට එනවා නම් ගොඩක් හොඳයි. අල් කුසස් හොඳයි. අල් කරාම හොඳයි. මම කියන්නේ එක තැනක් හොඳයි කියලා. ඒ පැත්තම හොඳයි. සාජ හොඳයි. සාජ නම් සාමාන්‍ය ඩුබායි ඉඳලා සාජ යන්න ගොඩක් ට්‍රැවල් එක ඔයාලා ට්‍රැවල් වලට ගොඩක් වෙලාවක් යනවා. දැන් සාජ බෝඩර් එකේ හිටියා නම් අවුලක් නැහැ. ඒත්
කාලිෆ් තියෙන්නේ පොඩ්ඩක් දුරින් තියෙන්නේ. මම කියන්නේ ඔයාලා මෙට්‍රෝ එකක් ගාවට ආව නම් ගොඩක් හොඳයි. සලාදී මෙට්‍රෝ එක ඔයාලා දන්නවා අල්නදා මෙට්‍රෝ එක ඊට පස්සේ ස්ටේඩියම් ඊට පස්සේ බර්ජුමාන් ගොඩක් හොඳයි. බර්ජුමාන් වල ගොඩක් හොඳ එකමඩේෂන් තියෙනවා. ඔයාලට ආපු වෙලාවක ඔයාලට හොයාගන්න පුළුවන් බර්ජුමාන් වල එකමඩේෂන්. දිරම් 500 600 700 800 ලොෆ්ට් ඇඳ තියෙනවා. ඔයාලට පුළුවන්. කපල් එනවා නම් ලොෆ්ට් ඇඳක. ඒකින්ද ගයිස් මම කියන්නේ ඔයාලට ජොබ් එකක් හම්බ වෙනකම් බෙඩ් ස්පේස් එකේ ඉන්න. ඊට පස්සේ ජොබ් එක හම්බුනාට පස්සේ ඔයාලා අනිවාර්යෙන්ම යන්න හොඳ රූම් එකකට යන්න. මම අර කියපු තැන් වලින් එකමඩේෂන් එකක් හොයාගන්න. ගොඩක් මෙට්‍රෝ එකට ළඟ තැනක් හොයාගන්න. අනිත් එක තමයි එකමඩේෂන් එකක් හොයාගද්දී ඔයාලා මෙන්න මේ ටික බලා ගන්න. අනිත් එක තමයි ගයිස් ඔයාලා බෙඩ් ස්පේස් එකක් ඇද්දි මෙන්න මම කියන ටික හොඳට බලන්න. Wi-Fi තියෙනවද? AC හොඳට වැඩ කරනවද? ක්ලීන් කරනවද? නැත්නම් ඔයාලම ක්ලීන් කරගන්න ඕන. ඊට පස්සේ කිචන් එක කොහොමද? කිචන් එක ක්‍රවුඩ් වෙනවද? ඔයාලා වැඩ කරලා ඇවිල්ලා කට්ටිය ඔක්කොම එකට උයන්න සෙට් වෙනවද? ඒ කියන්නේ අමාරු විදිහට එතන. අනිවාර්යෙන් මේක හොයන්න. ඊට පස්සේ මෙට්‍රෝ එකට ළඟයිද? ඔයාලා දන්නවා ගයිස් දුබායිල රූල් එකක් තියෙනවා ඕවර් ක්‍රවුඩ් එකමඩේෂන් තියන්න බෑ. ඒකින්ද ඔයාලා හරියට හොයලා බලලා බෙඩ් ස්පේස් එකක් හොයාගන්න. නැත්නම් මම දැකලා තියෙනවා ගයිස් බිල්ඩින් ගාව මහා හවස එද්දි බඩු ටික ඔක්කොම එළියට දාලා තියෙනවා. ඒ වගේ අසරණ වෙච්ච අවස්ථා මම ඕන තරම් දැකලා තියෙනවා මම ඒ ස්කූටර් එන ටයිම් එකට. ඒක හින්දා ඔයාලා අනිවාර්යෙන්ම හරියට බෙඩ් ස්පේස් එකක් හොයාගන්න. එකමඩේෂන් එකක් හොයාගත්තත් හරියට හොයාගන්න ඕනේ. මොකද මේක එන අලුත් අය දන්නේ නැහැ. මේක අලුතෙන් ආපු අය දන්නේ නැහැ. මම කියන්නේ එයාලට විතරයි. දුබායි වල ගොඩක් ඕවර් ක්‍රවුඩ් එකමඩේෂන් අයින් කරනවා. මම මේක ඇස් දෙකින් මම දැකලා තියෙනවා. ගොඩක් සතුව පැත්තේ, ටීකොම් පැත්තේ, එතකොට අල්නදා ගොඩක් ඕවර් ක්‍රවුඩ් එකමඩේෂන් අයින් කරලා තියෙනවා guys. ඒකින්ද බෙඩ් ස්පේස් එකක් හොයාගන්නකොට ඔය මං කියපු විස්තර අනිවාර්යයෙන්ම බලන්න. එයාලගෙන් අහන්න. ඊළඟට වතුර වලටයි ඉලෙක්ට්‍රිසිටි වලටයි ඔයාලා අමතර ඇඩිෂනල් ගෙවන්න ඕනද කියලා ඒකත් අහන්න. සමහර තැන්වල එහෙම ගෙවන්න ඕනේ guys. ඒකින්ද ඒක අනිවාර්යයෙන්ම බලන්න. ඒකින්ද මම ඔයාලට කියන්නේ ඩුබායි ආපු ගමන් බෙඩ් ස්පේස් එක වගේ පොඩි තැනකින් පටන් ගන්න. එතකොට ඔයාලට 1500 ගානේ අවුරුද්දක් එකතු කරත් 18000ක් එනවා. එතකොට ඔයාලට පුළුවන් ඒක ඔයාගේ ලයිසන් එකට හරි ඉන්වෙස්ට්මන්ට් එකට හරි ෆැමිලි සපෝට් එකට හරි ඔයාලගේ එඩියුකේෂන් පැත්ත හරි මේ යොදවන්න. ඒකින්ද මම කියන්නේ ඒ විදිහට කරන්න. කැමති නම් විතරයි. මම මේක සල්ලි තියන අයට මම මේක හොදෙක් කියන්නේ සල්ලි තියන අයට. මම මේක කියන්නේ ඩුබායි වලට අලුතෙන් එන්න ළමයට. ඔයාලා තියෙනවා සෝෂල් මීඩියා වල ගොඩක් අය ලක්ෂරි ලයිෆ් ගත කරනවා ඩුබායි වල. ඒකට එයාලගේ ඇත්ත පැත්ත ඒක නෙමෙයි. එයාලා මුලින් පටන් ගත්තේ පොඩි තැනකින් බෙඩ් ස්පේස් එකකින් පටන් ගන්න තමයි එයාලා ඔයගේ ලක්ෂරි ලයිෆ් එක ගත කරන්නේ. ඒකින්ද ඔයාලා ඒක හොඳට මතක තියාගන්න. අනිවාර්යෙන් පොඩි තැනකින් පටන් ගන්න. ඔයාලා මෙහෙට ඇවිල්ලා ලොකු තැනකින් පටන් අරගත්තොත් ඔයාගේ ගමන කෙටි. මොකද ඔයාලට වියදම් වැඩි. එතකොට ඉතුරු කරගත්ත සල්ලි නෑ. එතකොට සර්වයිව් වෙන්න සල්ලි මදි. මම කියන්නේ ඔයාලට මේ ඩුබායි වල මම දැකපු අත්දැකීම් එක. ඩුබායි වලට එන්න ඉන්න කෙනෙක් හරි ඩුබායි වලට ඇවිල්ලා ඉන්න කෙනෙක් හරි මේ වීඩියෝ එක දැක්කනම් අනිත් කට්ටියට දෙන්න ෂෙයා කරන්න. ලයික් කරන්න. ඔයාලට තියෙන ප්‍රශ්න කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. මම ඔයාලට පුළුවන් විදිහට උදව් කරන්න. එහෙනම් ගයිස් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. ඔයාලට පුළුවන් නම් මගේ YouTube channel එක subscribe කරන්න. ෂෙයා කරන්න ලයික් කරන්න. ඔයාලට දැනගන්න ඕන දේවල් ඔයාලා කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. මම ඔයාලට අනිවාර්යෙන් රිප්ලයි වීඩියෝ එකක් අරන් එනවා. එහෙනම් හැමෝම පරිස්සමින් ඉන්න ජය වේවා.